සුබ දවසක් යාළුවනේ. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සනීපෙන් සතුටින් ඉන්නව නේද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අපි හැමෝම සතුටින් ඉන්නවා. අදත් ඔන්න පොඩි vlog එකක් අරන් ආවා ඔයාලා හම්බ වෙන්න. ඔයාලත් ආසාවෙන් බලයි කියලා හිතනවා. සුපුරුදු විදිහටම ඇත්තටම මල් ගැන තමයි අදත් කතා කරන්නේ. ගෙදර පොඩි වෙනස්කම් කරා. ඒකත් එක්ක ගෙදරට අලුතින් එකතු කරගත් දේවල්. ඒ වගේ දේවල් මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. ගෙදර ඉස්සරහා බිත්තියේ කලිනුත් ලස්සනට මල් පෝච්චි එල්ලලා තිබුණේ. ඒක සමහර පෝච්චි පාටින් තිබුණා. මම අද හදන්නේ මල් පෝච්චි ටික ඔක්කොම සුදු පාටින් දාගන්න. හැමදාම වගේ හස්බන්ඩ් අද මට උදව් කරනවා. පේනවනේ ලස්සනට මැනලා කරලා තමයි වැඩ කරන්නේ. ඔන්න බලන්නකො ඉතින් මනිනවා. ඔය මැනලා තමයි ඇන ගහන්නේ බිත්තියේ. සමහර හස්බන්ඩ්ලා නම් මන් දන්න විදිහට බිත්තිය ඇණයක්වත් ගහන්න දෙන්නේ නැහැ. එහෙම සවුත් වෙනවා කියලා. ඒත් ඉතින් අපි එක්කෙනා එහෙම නැහැ. ලස්සන වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඉඩ දීලා තින්නේ මට. මේක තමයි යාළුවනේ මල් පෝච්චි වල සිදුරු ඉදෙන සරලම තාක්ෂණය. ඇණයක් අරගෙන රත් කරලා මල් පෝච්චි අවශ්‍ය විදිහට සිදුරු ඉදින්න පුළුවන්. සමහර දැන් ගොඩක් මල් පෝච්චි වල යටපැත්තෙත් සිදුරු නැහැනේ. ගොඩාක් ඒවා සිදුරු නැතුව එන්නේ. ඒකත් හිල් කරන්න වෙලා තියෙන්නේ. මෙහෙම ඇණයක් රත් කළා අපිට සිදුරු ඉද ගන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ මම කිව්වේ ඉස්සරහා බිත්තියේ තිබුණේ පාට පෝච්චි කියලා. මේක අලු පාටයි. ඔක්කොම ටික සුදු පාටින් ගත්තම ලස්සනයි. මල් වලේ පාට බලන්න ඔයාටත් ආසයි නේද මේ වගේ මල් වලක් හදාගන්න. එක එක පැලවල එක එක විදිය ලස්සන තියෙන්නේ. මල් කියන්නේ යාළුවනේ ජීවිතේ භාවනාවක් වගේ. ජීවිතේ එක පැත්තක් තමයි මල්. මල් වවන්නේ ගොඩක් කලාවට අපි මල් වවන්නේ මයින්ඩ් එක රිලැක්ස් කරන්නනේ. ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල ඊට වඩා ගොඩාක් දුරයි ගොඩක් වටිනවා. තමන්ව රිලැක්ස් වෙනවා වගේම ගෙදරට කොච්චර ලස්සනද කියලා බලන්න මල් ගහක් වැව්වහම සමහර වයිෆ්ලා ඉන්නෝ ඇත්තට මල් වලට කැමති නැද්ද වෙලාවක් නැද්ද කියලා මම නම් දන්නේ. අපිත් කොච්චර කාර්ය බහුල වුණත් ඒ හැම දෙයකටම අපි පුංචි හරි වෙලාවක් වෙන් කර ගන්නවා. ඔයත් මේ වෙනකන් මල් වවන්න පුරුදු වෙලා නැති කෙනෙක් නම් ඇත්තට මල් වවන්න පුරුදු වෙන්න. ඒක ඇත්තටම ලස්සනයි. ගෙදරට ලස්සනයි. ගෙදරට එන ඕන කෙනෙක් කියනවා ගෙදර ලස්සනයි. ලස්සන මල් තියෙනවා. ඒක ඉතින් හිතට සතුටක්නේ තමන් වගේ කරනකොට. ඒක වචනෙට පෙරලන්න බැරි වටිනාකමක් ඒවට ලැබෙන්නේ. ඔයාට මේ පේන මල් පැලයට අවුරුදු 10ක් විතර වෙනවා. ඒ තරම් කාලයක් අරගෙන තමයි මේක මේ තරම් ලස්සනට වැඩිලා තියෙන්නේ. දිග්ගට එන අතු දැන් නම් මම කඩනවා. ඒ ලොකු ඉඩක් අරන් තියෙන හින්දා. ලස්සනයි. ඉතින් කාලයත් එක්ක තමයි හැමදේම ලස්සන වෙන්නේ. මේ මල් පැලෙත් බලන්න මේකේ කොලේ වෙල්වෙට් වගේ. හරි මෙහෙම පෙනුනට මේක මා ලස්සනයි. අතට හරිම සොෆ්ට් එකට දැනෙනවා. එක එක ගස්වල තියෙන එක එක රටානේ එක එක වර්ණ තියෙන්නේ. මේක ගත්තාම මේක තව විදියක්. Tamande ඉතින් ගස් ගොඩාක් ඕනේ නැහැ. ගෙදර එක දෙයක් තියෙනවා නම් ඒක පුංචි පැල හැදලා තැන් වල ඉඳලා එහෙම ලස්සන උනත් ගන්න පුළුවන්. ඒ විදියට හරි හුරු වෙන්න ලස්සනට මල් පැලයක් වවන්න. මල් වවන අයට නෙමෙයි කියන්නේ මල් දැනට වවන්නේ නැති ගෙවල් තියෙනවනේ. ඒ අයත් පුරුදු වෙන ලස්සනට මල් හදලා ගේ ලස්සන තියාගන්න. මම පුංචි ඉඩක් හම්බුණත් පුළුවන් හැම තැනම මල් පැලයක් තියෙනවා. ඒක පිස්සුවක් වගේ තමයි ඇත්තටම. ඒත් ඉතින් ඔයත් හුරු වෙන ලස්සන මල් පැලයක් වවන්න.